අද අපි කියන්න යන්නේ ජනවහරේ තියෙන වෙදකමේ වැදගත් වෙද පැලෑටියක් පිළිබඳව. මේක වැදගත් වෙන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයටවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටවත් බටහිර වෛද්‍ය ක්‍රමයටත් නෙවෙයි. මේක කාලාන්තරයක් තිස්සේ මිනිසුන් අතරින්ම ආපු ජනතාව අතරින්ම ආපු ජන වෙදකමේ වැදගත් පැලෑටියක්. මේකට කියන එක නමක් තමයි ගොනු කෑකොළ කියලා. තව ගොනු කෑ වැල් කියනවා. ඒ වගේම ගොනිකා කියලා කියනවා. මෙන්න මේ පැලෑටිය තමයි මේ පැලෑටිය. මේ දක්නට ලැබෙන්නේ ගොනු කෑ කොළ. මෙම කොළ තා පුංචි කොළයක්. හැබැයි ඝන කමින් ඉතාමත් වැඩි. මේවා වැල් වශයෙන් පවතින්නේ. මේ ගොනු කෑකොළ අපේ ජන වෙදකමේ යොදාගන්නේ විශේෂ අවස්ථා කිහිපයකට. එකක් තමයි තැලීම් සිදුවෙච්ච අවස්ථාව. ඒ වගේම වයසට ගියාම අස්ථි නිසා ඇතිවන වේදනාව තුනී කර ගැනීම සඳහා. ඒ වගේම තැලීම් පොඩිවීම මේ අවස්ථාවලට මෙන්න මේ ගොනු කෑකොළ භාවිතයට ගන්න. ඒ වගේමයි කොලෙස්ටරෝල් සඳහාද මේ ගොනු කෑකොළ භාවිතා කරනවා. ඒ වගේම රුධිර පීඩනය අඩු කිරීම සඳහා මලබද්ධය අඩු කර ගැනීම සඳහා මුත්‍රා සම්බන්ධ තියෙන රෝගී තත්ත්වයන් සුව කර ගැනීමට වගේම ඇස් සම්බන්ධ රෝග සඳහා මෙන්න මේ ගොනු කෑකොළ යොදා ගන්න. මේ ගොනු කෑකොළ සම්බන්ධයෙන් තියෙන ඉතිහාස කතා ජනශ්‍රුති කතා කිහිපයක් තියෙනවා. මේන් වැදගත්ම දේ තමයි මේ ජනශ්‍රුති කතාව. ඒ තමයි මේක මොන යුගයේද කියලා සඳහන් නැහැ. නමුත් පැරණි යුගයක කතාවක්. මේ කතාවෙන් කියවෙන්නේ ගවයන් බලාගත්තු එඬේර කෙනෙක්. කැලේ ගිහිල්ලා ගව රෑනත් අරගෙන එක ගවයෙක් විශාල ප්‍රපාතයකට ගල් වලින් තියෙන ප්‍රපාතයකට කඩා වැටලා තියෙනවා. ඒ නිසාම මේ ගවයාගේ කකුල කැඩිලා මේ තැලිලා පොඩි වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේ ගවයට නැගිටලා යන්න බොහොම අමාරුයි පොර ගහනවා. ඒ නිසා මේ එඬේර කර දේ තමයි ඉතුරු හරක් ටික අරගෙන කැලේ එළියට අරන් ගිහලා ගාලට අරන් යනවා. හැබැයි අනිත් හරක අරගෙන යන්න වෙදරාළ කෙනෙකුට කියලා තියෙනවා. ඉතින් වෙදරාළත් එක්ක එනකොට දවසක් විතර ගත වෙලා. ඉතින් මේ වෙදරාළත් එක්ක මේ ගවයා බලන්න ආවම මේ ගවයා හරි ලස්සනට කිසිදු අමාරුවක් නැතුව ඇවිදිමින් ඉන්නවා. ඊට පස්සේ තමයි මේ එඬේරටත් මේ වෙදරාළට පුදුම වෙලා තියෙන්නේ. හැබැයි වෙදරාළ මේ වෙදකම් දන්න නිසා ඔහු මේ පිළිබඳව විමර්ශනය කරන්න පටන් ගන්න තියෙනවා. කොහොමද මේ වැටිලා තැලිලා පොඩි වෙලා කොර ගහන ගොනා කොහොමද මෙච්චර නැකිට්ටේ කියලා. ඉතින් බැලුවම මෙන්න මේ වර්ගයේ මේ ගොනු කෑකොළ කාලා තියෙන බව හඳුනාගත්තා. අන්න එතනදී තමයි වෙදරාළ තීරණය කළා තියෙන්නේ මේ කොළවල ඖෂධ ගුණයක් ඇති. ඒ නිසා මෙහි ඉතාමත් ඉක්මනින් මේ අස්ථි සුව වීමේ හැකියාවක් ඇති කියන එක. ඒ අනුව තමයි මේ ගොනු කෑකොළ කරලියට එන්නේ. මේ ගොනු කෑකොළ ගැන තවත් ජනශ්‍රුතියක් තියෙනවා. ඒ තමයි ඉංග්‍රීසි කාලේ ඉංග්‍රීසි බෙහෙත් ලංකාවට ආවට පස්සේ ඒ බෙහෙත් භාවිතා කරන්න ගැමියෝ බය වෙලා තියෙනවා. නමුත් බෙහෙත් දෙන නිසා බොන්නත් වෙනවා. මේ ඇලෝපති කියන වෛද්‍ය ක්‍රමය නැත්නම් බටහිර වෛද්‍ය ක්‍රමය ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය අපේ අයට පුරුනේ. ඉතින් මේ බෙහෙත් වල උෂ්ණ ගතිය වැඩි ඒ කාලේ අය මේ උෂ්ණ ගතිය වැඩි නිසා
ඒ උෂ්ණ ගතිය නැති කර ගැනීම සඳහා මෙන්න මේ ගුණු කෑකොළ භාවිතා කරනවා. ඉතින් මේ ගුණු කෑකොළ වලින් තමයි ඔවුන් සහනය අරගෙන තියෙන්නේ. මේ ගුණු කෑකොළ පිළිබඳව මෑත කාලීන කතාවකුත් තියෙනවා. ඒ කියන්නේ මීට දශක 3-4කට එහා. ඒ තමයි පොලිසිය පිළිබඳ කතාවක්. ඒ කාලේ පොලිසියෙන්ට අහුනාම හොරු නැත්තම් ප්‍රශ්නයකට යම් කෙනෙක් ගෙන ගියාම පොලිසියෙන් ගහනවා. ඒ පොලිසියෙන් ගැහුවම තැලීම් සිදු වෙනවා. පොඩි වීම සිදු වෙනවා. ඉතින් මේ තැලීම් පොඩි වීම සඳහා සහනයක් විදියට ඒවා සුව කර ගැනීම සඳහා භාවිතා කරලා තියෙන්නේ මෙන්න මේ ගොනු කෑකොළ. ඉතින් මේ ගොනු කෑකොළ හොයාගෙන ඒ පවුල් වල අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ එමෙන්න ඥාතින් හොයාගෙන යනවා. ඉතින් හොයාගෙන ගිහිල්ලා මේ ගොනු කෑකොළ ගෙනල්ලා මේවා යුස විදියට තමයි භාවිතා කරලා තියෙන්නේ. ඊටමත් ඉක්මනින් මේ වේදනාව නැතිවීම සඳහා මේ ගොනු කෑකොළ ඔවුන් භාවිතා කරලා තියෙනවා. මේ ගොනු කෑකොළ ලංකාවට ආවේනික සාක්‍යයක් නම් නෙවෙයි. මේ ලංකාවේ වගේම ඉන්දියාව, මියන්මාරය, මැලේසියාව, සිංගප්පූරු වගේ රටවල, තායිලන්ත වගේ රටවල මෙන්න මේ ගොනු කෑකොළ තියෙනවා. නමුත් මේ ගොනු කෑකොළ වලට විශේෂ තත්ත්වයක් ඇවිත් තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒ තමයි මේ ජනතාවගේ වෙදකමක් විදියට මේක භාවිතා කරනවා. අදත් මෙන්න මේ ගොනු කෑකොළ වලට විශේෂ තැනක් ශ්‍රී ලංකාව ලැබිලා තියෙනවා. ඒ තමයි වයස්ගත වෙනවත් එක්කම අස්ථි වේදනා එන නිසා මෙන්න මේ වේදනා සඳහා මේ ගොනු කෑකොළ භාවිතා කරනවා. ඉතින් මේවා ලංකාවේ වැඩි වශයෙන්ම දක්න ලැබෙන දකුණු පළාතේ නිර්ත දිග ප්‍රදේශවල මුහුදු මට්ටමේ ඉඳලා අඩි 700ක් තරම් උසකින් තියෙන ප්‍රදේශවල විශේෂයෙන්ම තෙච් කලාපේ තමයි මේ ගොනු කෑකොළ හැදෙන්නේ. මේ ගොනු කෑකොළ හඳුනාගන්නේ මෙහෙමයි. මේ කොළයක ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඒ වගේම මේ කොළය සිවුම් නෑ, ටිකක් තදයි. මේ මෙන්න මේ ගම්මිරිස් කොළේ වගේ තදයි. ඒ වගේම මීට සමාන වර්ගයක් තියෙනවා. පෝටෑ කොළ කියලා. මේ පෝටෑ වැල් පමණක් කාලට වරද්ද ගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ දක්නට ලැබෙන මෙන්න මේ පෝටෑ කොළ වෙනස් මේකට වඩා. මේ පෝටෑ කොළ වල පොඩි තව කෑල්ලක් තියෙනවා මේ ස්ථානේ. ඒ නිසා මේ ගොනු කෑකොළයි පෝටෑ කොළයි අතරේ වෙනසක් තියෙනවා. දැන් මේ බැලුවම එක වගේ. නමුත් වෙනසක් තියෙනවා. මොකද පෝටෑ කොළ වල තව කොටසක් තියෙනවා. මෙන්න මේ කොළ දෙක අතරේ වෙනස හඳුනාගන්නේ මේ ආකාරයට. මේ ගොනු කෑකොළ භාවිතා කරන්නේ මොන වගේ ක්‍රමවේදයකද? එකක් තමයි මේ වැඩි වශයෙන්ම ජනප්‍රිය කැඳකට. කැඳ හදනකොට හාල් සුදු ලූණු ඇතුළත් කරලා තමයි කැඳ හදන්නේ. කැඳ විදියට මේක භාවිතා කරනවා. ඒ වගේම සම්බෝල විදියටත් භාවිතා කරනවා. සම්බෝල හදාද්දී පොල් ඒ වගේම තක්කාලි, අමු මිරිස්, ගම් මිරිස් භාවිතා කරලා තමයි මේ සම්බෝලේ හදන්නේ. ඒ වගේම මැල්ලුම් විදියටත් මෙන්න මේ ගොනු කෑකොළ භාවිතා කරනවා. ඉතින් යුස විදියටත් භාවිතා කරනවා ඉක්මනින්ම තැලීම් පොඩි වීම තිබෙන අය. හෘද වේද විශේෂඥ මහාචාර්ය නාමල් විජේසිංහ මහත්මයා මේ පිළිබඳව හොඳ ලිපියක් පළ කරලා තිබුණා. එහිදී පරීක්ෂණ දෙකක් ගැන සඳහන් කරනවා. එකක් තමයි සත්ත්ව විද්‍යාව පිළිබඳ මහාචාර්ය WD රත්නසූරිය මහත්මයා සිදු කරන ලද පරීක්ෂණය. මේ මීයන් යොදාගෙන තමයි මේ පරීක්ෂණය සිදු කරලා තියෙන්නේ. මෙහිදී එම පරීක්ෂණයෙන් නිරීක්ෂණය වෙලා තියෙනවා එතුමට මේ නිර්වේදනික ඖෂධයක් කියලා. වේදනාව තුනී කරගන්න පුළුවන් ඖෂධයක් කියලා. ඒ වගේම ප්‍රදාහ විරෝධී ඖෂධයක් කියලා. ඒ කියන්නේ ඉදිමීම අඩු කිරීම සඳහා භාවිතා කරන සාක්‍යයක් බවට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේ පරීක්ෂණය තුළ එතුමා අදහස් දැක්වුවා. වයසට යන කොට කාන්තාවන්ගේ මේ අස්ථි සම්බන්ධයෙන් නැත්නම් හන්දිපත් වේදනාව කියන දේ සහනය ඇති කර ගැනීමට මේ ඖෂධය
හැකියාවක් තියෙනවා කියලා. ඒ නිසා සමනය කාරකයක් විදියට මෙන්න මේ පැලෑටිය නැත්නම් ගොනු කෑකොළ යොදා ගන්නා බව ඔහු පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අපේ තියෙන පැරසිටමෝල් කියන අපි භාවිතා කරන ඖෂධයට සමාන ගතියක් මෙහි තුල ඇති බවයි ඔහුගේ අදහස වෙලා තිබෙනවා. ඒ වගේම තවත් පර්යේෂණයක් තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාක පිළිබඳ පර්යේෂණයක් සිදු කරලා තියෙනවා. ඒ සඳහා විද්වතුන් කීප දෙනෙක් මේ සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අතරේ WMKM රත්නායක, ඒ වගේම TS සුරේෂ්, AM අබේකෝන්, ඒ වගේම නසීරා සලීම්, UG චන්ද්‍රිකා කියන මෙන්න මේ විද්වත් පිරිස විසින් මේ පිළිබඳව පර්යේෂණ නිරත වෙලා තියෙනවා. එහිදීත් අර පළවෙනි පර්යේෂණයේ වගේම දෙයක් තමයි හොයාගෙන තියෙන්නේ. කියන්නේ ප්‍රධාන විරෝධී සාක්‍යයක් විදියට නැත්නම් ඉදිබීම වැළැක්වීමට හැකියාවක් ගුණයක් තියෙන සාක්‍යයක් විදියට මේක හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ වටිනා සාක්‍යයක් මේ පර්යේෂණවල හිඩසක් තියෙනවා. ඒ මොකක්ද? මේ පර්යේෂණ කිසිවකින් තවම හඳුනාගෙන නැහැ. මේ කොළවල තියෙන මේ වැලේ තියෙන රසායනික තත්ත්වය මොනවද අඩංගු කියලා. ඒ නිසා ඉදිරි පර්යේෂණයකට මෙහි සාකමය වශයෙන් මෙහි ඇති රසායනික භාවය අඩංගු තත්ත්වයන් මූලද්‍රව්‍යයන් හඳුනා ගැනීම. ඒ වගේම තවමත් මේ ඖෂධයක් කියලා හරියට නිගමනයකට දීලා නැහැ. ඒ වගේම මෙය තවදුරටත් පෙති හෝ කරල් හෝ විවිධ කුඩු හෝ මොන හරි විදියකට තවමත් මෙහි නිෂ්පාදනයක් සිදු වී නැහැ. එතකොට මේ අමුද්‍රව්‍යයක් විදියටම වැල් තමයි තවමත් යොදාගන්නේ. බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ඖෂධයක් කියලා කියන්නේ එය ප්‍රති නිෂ්පාදනයක් සිදු විය යුතුයි. ඒ වගේම එය දීර්ඝ කාලීන වශයෙන් පර්යේෂණ ලක් විය යුතු දෙයක් විය යුතුයි. ඒ වගේම අපේ සමාජීය වශයෙන් ආචාර පද්ධතියකටත් මේ යටත් විය යුතුයි. ඉතින් එවැනි දෙයකින් හඳුනාගත්තු දෙයක් තමයි ඖෂධයක් විදියට අපි යොදා ගන්න. ඉතින් ගොනිකෑ කියන නැත්නම් ගුණු කෑවැල් එවැනි ඖෂධයක් විදියට තවමත් නිර්දේශ වෙලා නැහැ. නමුත් ජන වේදකමේ තමයි මෙය භාවිතා කරන්නේ. ඒ නිසා මෙය ලංකා ඉතිහාසයේ වැඩි වශයෙන්ම භාවිතයට ගත්තු පැලෑටියක් බවට පත් වෙනවා. අනිත් රටවල තිබ්බා. ඉන්දියාව, මැලේසියාව, තායිලන්ත, සිංගප්පූරු, මියන්මාර් වගේ රටවල මෙය තිබ්බා. බහුල වශයෙන්ම යොදාගන්නේ මේට විශේෂත්වය දීලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පමණයි. එනිසා ශ්‍රී ලංකාවේ ජනතාව අනාදිමත් කාලයක සිට ගොන්නු කෑ කොළවලින් ඔවුන් සුවය ලබාගෙන තියෙනවා. වැඩි තොරතුරු සඳහා විමසන්න 071 440යි 65යි 76යි